හරි දැන් මාත් එක්ක ඉන්නවා විරාගි. ඉතින් විරාගි ඔයාට 2026 ඇප්‍රිල් 1 එකේ ජපාන් ස්ටුඩන්ට් වීසා ලැබිලා තියෙනවා. ඉතින් ඒකට කන්ග්‍රැචුලේෂන්ස් ඉස්සෙල්ලාම. අපිට චුට්ටක් කියන්නකෝ කොහොමද ඔයා ඕස්කෝ එකට එන්නේ? කොහින්ද ඕස්කෝ එකට එන්නේ? කොහොමද ඕස්කෝ එක ගැන දැනගත්තේ වගේ පොඩ්ඩක් විස්තරේ කියන්නකෝ බලන්න. මම අරවිලි නම් තමයි එන්නේ. ඕස්කෝ ආයතනය ගැන දැනගත්තේ Facebook එක හරහා. මේ වෙද්දි මගේ වීසා ලැබිලා තියෙනවා. ඇත්තටම සතුටුයි. මම හරිම ආයතනය තෝරගත්තා කියලා මම විශ්වාස කරනවා. හරි. විරාගි ඕස්කෝ එකත් එක්ක ජොයින් වෙන්නේ ලැන්ග්වේජ් කෝස් එකටනේ. N5 කෝස් එකට. එතකොට N5 කෝස් එක ඔයා ඉගෙන ගත්ත කාලෙදී කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක වලට දැනුනේ? කොහොමද ඔයාට කියන්නේ අපේ සෙන්සර්ලාගෙන් ලැබිච්ච සපෝට් එක ඒ දේ ගැන චුට්ටක් අපිට කිව්වොත් කොහොමද? මම 2025 ජුනි මාසේ තමයි ඕස්කෝ ආයතනයත් එක්ක සම්බන්ධ වුණේ. N5 කෝස් එක මම කරා මෙහෙ. ඇත්තට මාස දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත එක්සෑම් ෆේස් කරලා පාස් වෙන්න පුළුවන් වුණා. ඒකට හේතුවක් වුණේ මෙහෙ සෙන්සර්ලාගේ තියෙන ඉගැන්වීම් රටාව. අපි එක එක්කෙනාට අවධානය දීලා පාඩම් ගන්න ඒවා දවස ගානේ ගත්තා. ටයිම් තියලා පේපර්ස් කිරෙව්වා. ඉතින් හොඳ කොන්ෆිඩන්ස් එකකින් එක්සෑම් ෆේස් කරලා පාස් වෙන්න පුළුවන් වුණා. හරි. ඉන් පස්සේ එක්සෑම් එකකින් පස්සේ ස්ටුඩන්ට් වීසා වලටත් අපෙන්ම ඇප්ලයි කරන්න ඕනේ කියලා කොහොමද ඔයාට හිතුනේ? කියන්නේ ඇයි ඔයා හැම හිතන්න හිතුවේ? කලින් ඉන්ටේක් වලත් ගොඩක් හොඳ රිසල්ට් තිබ්බා වීසා රිසල්ට්. ඒ නිසා මං හිතුවා මෙහෙම ඇප්ලයි කරන්න. හරි. ඉන් පස්සේ ඔයා වීසා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී ඕස්කෝ එකෙන් ලැබිච්ච සර්විස් එක ඔයාට කොහොමද? කියන්නේ ඩොකියුමන්ටේෂන් වලදී ඒ හැම දෙයකම ස්පෙෂලි ඉන්ටර්වියු ප්‍රැක්ටිසස් වල ඉඳලා ඔයාට ඒ හම්බ වෙච්ච සර්විස් එක ගැන ඔයාට මොන විදිහට රේට් කරන්න තියෙන අපේ සර්විස් එක? ඇත්තටම මාසයක් තිස්සේ අපි ඉන්ටර්වියු ප්‍රැක්ටිස් කරා ආයතනයෙන්ම. ඉතින් හොඳ කොන්ෆිඩන්ස් එකකින් ඉන්ටර්වියු එකකට ෆේස් කරන්න පුළුවන් වුණා. අපේ ඩොකියුමන්ට් හැන්ඩල් කරේ සඳලි මිස්. එයාත් ගොඩක් මහන්සි වෙලා උදේ දවල් රෑ බලන්න නැතුව අපිව කන්ටැක්ට් එකේ තියාගෙන ගොඩක් මහන්සිලා ඒ වගකීම හරියටම කරා. චතුර සර් සහ අචිනි සෙන්සෙත් මේ හැම අවස්ථාවකම අපිත් එක්ක හිටියා. මෙහි ස්ටාෆ් එකේ හැමෝම හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපිට ලේසියෙන් ගොඩක් අපිට මහන්සි වෙන්න තිබ්බේ නැහැ. අපේ වැඩ හරියට පිළිවෙලට කරලා දුන්නා. ඉතින් ගොඩක් විශ්වාසයක් තියාගෙන හිටියා ඒ නිසා. හරි. එතකොට ඉන් පස්සේ අවසානයේ ලොකු ප්‍රොසෙස් එකක අවසානයේදී ඔයාට CEO එක ලැබුණා කියලා කියනකොට මොන විදිහේ දෙයක්ද දැනුනේ? ඒක මං කොහොමත් ලොකු විශ්වාසයකින් හිටියා අපිට CEO එක ලැබෙනවා කියලා. මොකද ඕස්කෝ ආයතනය ගැන මට ලොකු විශ්වාසයක් තිබ්බා. ඉතින් මං බලාපොරොත්තු වෙන විදිහට ඒක හම්බ වුණා. ඉතින් අපිටත් ගොඩක් සතුටුයි. ඉතින් ඔයත් එක්ක ඇප්ලයි කරපු හැමදෙනාටම ඒ chance එක ලැබිලා තියෙන එක ගැනත් අපිට ගොඩක් සතුටුයි. ඉතින් මම විශ් කරනවා ඔයාට ඔයාගේ අනාගතේ හැම ප්ලෑන් එකක්ම ජපානයේදී සාර්ථක වෙන්න කියලා. ඉතින් එතකොට මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයාලටත් අපි ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා ස්ටුඩන්ට් වීසා වලින් ජපාන් යන්න බලාගෙන ඉන්නවා නම් ඔයාලා තෝරගන්න ඕන හරිම තැන ඕස්කෝ එකට එන්න කියලා.